සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද අරගෙන ඇවිල්ලා තියෙනවා ජෙලි යෝගට් හදාගන්න විදිහ. ඉතින් ගෙදරදී ලේසියෙන්ම අපිට මේ ජෙලි යෝගට් හදාගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මේ යෝගට් එකේ තියෙන ජෙලි ලේයර් එක හදාගන්නේ ජෙලටින් වලින්. කඩෙන් ගන්න ජෙලි පැකට් වලින් නෙමෙයි. ඉතින් ජෙලටින් වලින් හදාගන්නදී අපිට කැමති රසයක් එකතු කරලා ජෙලි ලේයර් එක හදාගන්න පුළුවන්. අපි බලමු එහෙනම් කොහොමද මේ ජෙලි යෝගට් ගෙදරදී හදාගන්නේ කියලා. මුලින්ම මම යෝගට් එකට දාගන්න ජෙලටින් මිශ්‍රණය තමයි මේ හදාගන්න යන්නේ. ඒකට මෙතන කිරි අරගෙන තියෙනවා මේ සැඳි 6ක් විතර. දැන් මේ කිරි එකට එකතු කරගන්නවා ජෙලටින් තේ හැඳි 1/2. දැන් කිරි වලට එකතු කරගත්තු ජෙලටින් ටික හොඳින් දිය කරලා මේ මිශ්‍රණය වෙනම පැත්තකින් තියාගන්න. ඊළඟට මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක්. මෙතනදී මම අරගෙන තියෙන්නේ කඩේ පැකට් කරලා ගන්න තියෙන කිරි. දැන් මම මේ කිරි එකට එකතු කරගන්නවා සීනි මේස හැඳි 4ක්. ඒත් එක්කම එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක්. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන කිරි ටික නොනවත්වාම හැඳි ගාමින් උතුරවා ගන්න. කිරි එක උතුරන පටන් ගනිද්දි මම එකතු කරගන්නවා කලින් ලෑස්ති කරලා තියාගත්තු ජෙලටින් මිශ්‍රණය. ජෙලටින් මිශ්‍රණය එකතු කරගෙන හොඳින් කලවම් කරමින් නැවතත් විනාඩි 2-3ක් මේ කිරි එක උතුරවා ගන්න ඕන. ඉතින් මේ විදිහට කිරි ටික හොඳින් ඉතුරුවාට පස්සේ අපිට පුළුවන් මේ කිරි ටික ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගන්න. ඉතින් මෙතනදී අපි කිරි එක සම්පූර්ණයෙන්ම නිවා ගන්නෙ නැහැ. කිරි එකේ මද රසණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලට පුළුවන් කිරි එකට ඇඟිල්ල දාලා බලන්න ඇඟිල්ලට දැනෙන තරමේ රසණයක් කිරි එකේ තියෙනවද කියලා. මද රසණයට කිරි ටික නිවුණාට පස්සේ අපිට පුළුවන් යෝගට් එකතු කරගන්න. මම මෙතන කාමෘෂ්ණතේ තියෙන යෝගට් එකක් අරගෙන තියෙනවා. ඒකට කිරි වලින් මේ සැඳි දෙකක් දාලා යෝගට් ටික හොඳින් දිය කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ දිය කරගත්තු යෝගට් ටික කිරි එකට දාලා නැවතත් හොඳින් කලවම් කරගන්න. කිරි ටිකයි යෝගට් ටිකයි මිශ්‍ර කරලා හදාගත්ත මේ මිශ්‍රණය වෙනත් භාජනයකට පෙරා ගන්න. ඒ විදිහට හොඳින් පෙරාගත්තු යෝගට් මිශ්‍රණය අපිට පුළුවන් සෙට් කරගන්න භාජන වලට දාගන්න. ඉතින් මෙතන මම ටිකක් ලොකු භාජන අරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් පොඩි කප්ස් වගේ පාවිච්චි කරන්න. යෝගට් මිශ්‍රණය දාගත්තට පස්සේ භාජන උඩින් හොඳින් කවර් කරගන්න ඕන. ඉතින් දැන් අපිට පුළුවන් යෝගට් මිශ්‍රණය දාගත්තු මේ භාජන ටික රස්නේ වැඩි තැනකින් තියාගන්න සෙට් වෙන්න. මෙතනදී මම පාවිච්චි කරන්නේ මගේ oven එක. ඔයත් oven එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ oven එකේ light එකක් තියෙනවා නම් light එක off කරලා තියාගන්න. ඒ වගේම පැය 15ක කාලයක් අපි මේ යෝගට් මිශ්‍රණය තියාගන්න ඕනේ සෙට් වෙන්න. යෝගට් ටික හොඳින් සෙට් වුණාට පස්සේ අපිට පුළුවන් ජෙලි මිශ්‍රණය හදාගන්න. ඉතින් ඒකට මම මෙතන අරගෙන තියෙනවා වතුර මිලිලීටර් 50. ඊළඟට ඒකට දාගන්නවා ජෙලටින් තේ හැඳි 3ක්. දැන් මේ ජෙලටින් ටික හොඳින් වතුරේ කලවම් කරගන්න ඕන. ඉතින් මතක තියාගන්න අපි මේ ජෙලි මිශ්‍රණය හදාගන්න ඕනේ යෝගට් ටික සෙට් වුණාට පස්සේ. දැන් අපිට පුළුවන් මේ හදාගත්තු ජෙලටින් මිශ්‍රණය වෙනම පැත්තකින් තියාගන්න. ඊළඟට මම වෙනත් භාජනයක් ලිපේ තියාගෙන ඒකට එකතු කරගන්නවා වතුර මිලිලීටර් 400ක්. ඊළඟට මම මේ වතුර එකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 150ක්. මෙතනදී ඔයා ගන්න සීනි ප්‍රමාණය ඔයාගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරගන්නවා රෝස් එසන්ස් වලින් බිංදු කිහිපයක්. මෙතනදී ඔයාට කැමති ෆ්ලේවර් එකක් එකතු කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියාගෙන මේ වතුර එක උතුරවා ගන්න ඕන. ඒ වගේම සීනි ටිකක් දිය කරගන්න. වතුර ටික හොඳින් රත් වුණාට පස්සේ මම මේකට කලින් ලෑස්ති කරලා තියාගත්තු ජෙලටින් මිශ්‍රණය එකතු කරගන්නවා. ජෙලටින් ටික එකතු කරලා හොඳින් දිය කරගන්න. ජෙලටින් ටික හොඳින් දිය වෙලා මිශ්‍රණය උතුරාගෙන ඉදි මම මේකට ෆුඩ් කලරින් වලින් බිංදු කිහිපයක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති පාටක් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ මිශ්‍රණය හොඳින් උතුරවා ගන්න ඕන. ජෙලි මිශ්‍රණය හොඳින් ඉතුරුවාට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගන්න. ඉතින් මේ තියෙන්නේ පැය 15ක් සෙට් වෙන්න තියාගත්තු යෝගට් ටික. යෝගට් ටික මේ වෙලාවේ හොඳින් සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ මම හදාගත්තු ජෙලි මිශ්‍රණයත් හොඳින් නිවිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ සෙට් වෙලා තියෙන යෝගට් එක උඩින් ජෙලි මිශ්‍රණය දාගන්න.
ඉතින් ඔයාලට පුළුවන් මේ පේන විදියට හැන්ද පිටපැත්ත පාවිච්චි කරලා ජෙලි මිශ්‍රණය යෝගට් එක උඩින් දාගන්න. මේ විදියට දාදී යෝගට් එක ඩැමේජ් වෙන්නේ නැතුව අපිට ලස්සන ජෙල් ලේයර් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදියට ජෙලි මිශ්‍රණය දාගත්තට පස්සේ ෆ්‍රිජ් එකේ පහළ කොටසෙන් තියාගන්න ඕනේ මේ ටික සෙට් වෙන්න. මේ තියෙන ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැය 2ක් විතර තියාගත්තු ජෙලි යෝගට් ටික. ඉතින් ඔයාලට පේන ඇති මේ ටික ලස්සනට සෙට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට රසම රස ජෙලි යෝගට් ගොඩක් ලේසියෙන් ගෙදරදී හදාගන්න. ඒ වගේම තමයි අපිට ගෙදරදී හදද්දි මේ වගේ කෑම හොඳ පිරිසිදුවට හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාත් මේ රෙසිපි එක try කරලා බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.